කොහොමද ඔයාලට අද අපි බලමු වන් ෂෝල්ඩර් ෆ්‍රොක් එකක් කරගන්න විදිහ. මේ ගවුම මම ෆුල් ලයිනින් කරලා තමයි මහලා තියෙන්නේ. මේ ගවුමේ සයිඩ් එකට මම ඉන්විසිබල් ෂිපර් එකක් යොදාගෙන තියෙනවා. කන පිට පැත්තෙනුත් මැහුම් වාසි නොපෙනෙන විදිහට නීට් එකට මේ ගවුම මහගන්න විදිහ බලමු. මේ පාඩම මැහුම් ගැන මූලික දැනුමක් තියෙන අය සඳහා. ළමා ගවුම් පාඨමාලාවේ ඔයාලට බේසික් බ්ලොක් එක හදාගන්න විදිහ කියලා දුන්නා. ඔයා මහන්න බලාපොරොත්තු වෙන සයිස් එකේ ඉදිරිපස පළුව ගන්න. කොලයක් අරගෙන දෙකට නමලා ඉදිරිපස පළුව පිටපත් කරගන්න. පිටපත් කරගත්ත බ්ලොක් එක කපන්න කර කපන්න එපා. කපාගෙන කොලේ මේ විදිහට දිග අරගන්න. මම මේ පෙන්නන විදිහට අනිත් පස කිහිලිකට දක්වා මේ විදිහට ඇඳගන්න. උඩ කොටස අපි කපලා ඉවත් කරගන්න ඕනි. මේ කොටස තමයි අපිට ඕනි. උරහිස නැති පැත්ත ඔයගොල්ලන්ට මේ විදිහටම මහන්නත් පුළුවන්. අවශ්‍යයි නම් ඒ පැත්තට පටියක් ගැට ගන්න හදාගන්න පුළුවන් අනිත් උරහිස පැත්තට. එහෙම කරගන්නවා නම් ඕගොල්ලන් බ්ලොක් එක අරගෙන කර පළල මේ විදිහට ලකුණු කරගන්න. කර පළල ලකුණු උණු තැන මම අපේ වන් ෂෝල්ඩර් එක ඇඳුණු තැනත් මාක් කරගන්නවා. එතන ඉඳලා අංශය පැත්තට අඟල් භාගයක් හෝ අඟල් 3 කාලක් එහාට ලකුණු කරගෙන අපි එතෙන්ට තමයි පටිය අල්ලන්නේ. අපි පටියක් අල්ලනකොට කර ගාවෙන් යන්න අල්ලන්නේ නැති නිසා අඟල් භාගයක් හෝ අඟල් 3 කාලක් පැත්තට ලකුණු කරගෙන එතෙන්ට ඔයගලන්ට පුළුවන් පටිය අල්ලගන්න. මේකෙන් රෙදි කොටස් 4ක් කැපෙන්න ඕනි. ලයිනින් එකෙන් රෙදි කොටස් 2ක් සහ මැටීරියල් එකෙන් රෙදි කොටස් 2ක් විදිහට. ඉදිරිපස සහ පිටිපස පළුව සඳහා මම මේකම තමයි ගත්තේ. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් පිටිපස පළුව වෙනම හදාගන්න පුළුවන්. අවශ්‍යයට මම කියලා දෙන්නම්. පිටිපස පළුව වෙනම හදාගන්න ඕනි නම් මේක වෙන කොලයකට පිටපත් කරගන්න. කරන්න තියෙන එකම වෙනස්කම තමයි අපේ ෂෝල්ඩර් එක තියෙන පැත්තේ තියෙනවනේ කිහිලි කට. ඒ කිහිලි කට අඟල් කාලක් විතර එළියට පන්නලා නැවත ඇඳ ගැනීම විතරයි කරන්න ඕනි. ඒ අවශ්‍යයට පිටිපස පළුව වෙනම ඉදිරිපස පළුව වෙනම ගන්න පුළුවන්. මේකෙම නගරගල කිසි ගැටලුවක් නැහැ. මේ විදිහට අඟල් කාලක් එළියට පන්නලා හදාගන්න බෑක් එක. අපි බේසික් බ්ලොක් එක හදාගන්නකොට පපුව වටට අඟල් 2ක බුරුලකුත් ඉන වටට අඟල් 2ක බුරුලකුත් දුන්නා. ඔයගොල්ලන්ට මතක ඇති. මේ වගේ ඇඳුම් මෝස්තරයකදී අඟල් 2ක බුරුලකට වඩා අඟලක බුරුලක් තිබ්බොත් තමයි ලස්සන. අපි මෙතනදී බ්ලොක් එකේ කිසිදු අඩු කිරීමක් කරන්නේ නැහැ. මොකද අපිට හදිස්සියේ හරි ලොකු කරගන්න ඕන වුණොත් ඉඩ තියෙන්න ඕනි දෙපැත්තේ. එතකොට අපි කරන්නේ වෙනදට අපි අඟල් භාගයේ මැහුම් වාසියට අංශයේ පැත්ත මැහුවේ. මේකෙදි අපි අඟල් 3 කාලයේ මැහුම් වාසියට මහමු අංශය. වෙනදට අපි මහන අඟල් භාගයේ මැහුම් වාසිය වෙනුවට අඟල් 3 කාලයේ මැහුම් වාසියට මහනකොට අපි අර එකතු කරගන්න වැඩිපුර අඟල් කාල තියෙනවානේ. ඉදිරිපස අංශයෙන් අඟල් කාලය වදිකකුයි පිටිපස
අංශයෙන් අඟල් කාලේ ඒවා දෙකකුයි ආවහම අඟලක් අපිට එතනින් ඉවත් වෙනවා. එතකොට අපිට ඒ අඟලේ බුරුලි ඉවත් වෙනවනේ. එතකොට අඟලයි බුරුල සඳහා තියෙන්නේ. බලවාටිය උස විදිහට අරගෙන රෙදි කොටස පළලින් දෙකට නමලා මම මැටීරියල් එකෙන් කඳ කොටස් දෙකක් කපා ගන්නවා. ඔයාලා ඉදිරිපස පළුව සහ පිටිපස පළුව වෙන වෙනම ඇඳගත්තා නම් ඉදිරිපස පළුවෙන් එකයි පිටිපස පළුවෙන් එකයි කපා ගන්න ඕනේ. වටේට පින්ස් ගහලා ඔයගොල්ලන්ට මේක කපා ගන්නත් පුළුවන්. නැත්නම් මේක රෙද්දට පිටපත් කරගෙන කපා ගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට පහසු විදිහක්. ලයිනින් එකනොත් කඳ කොටස් දෙකක් කපා ගන්න ඕනේ. බෑක් එක සහ ෆ්‍රන්ට් එක වෙන වෙනම ඇඳගත්තා නම් බෑක් එකෙන් එකකුත් ෆ්‍රන්ට් එකෙන් එකකුත් කපා ගන්න ඕනේ. රැලි සාය තමයි මම මේකට යොදාගන්නේ. සාය හදාගන්න විදිහ මම මේකේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම ඔයගොල්ලන්ට සායේ උස සහ පළල කොහොමද හදාගන්නේ කියලා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මැහුම් වාසිත් එක්කම සයිස් chart එකක් දීලා තියෙනවා. ඒක නිසා ඒ විදිහට බලලා රෙදි කපලා ගන්න ඕනි සාය කොටස සඳහා. සාය කොටස ඉදිරිපස පළුව සඳහා එකකුත් පිටිපස පළුව සඳහා එකකුත් මම කපාගෙන තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ සාය උසට වඩා අඟල් 3ක් උස අඩුවෙන් තමයි මම ලයිනින් එකේ සාය කොටස කපාගෙන තියෙන්නේ. ලයිනින් එකේ සාය කොටසේ වාටිය මම ඕලොක් කරන නිසා අඟල් 3ක් උස අඩුවෙන් මම කපා ගත්තා. ඕලොක් මැෂින් එකක් නැති අයට පුළුවන් වාටිය පොඩිවට නමලා මහ ගන්න ලයිනින් එකේ. කඳ කොටසේ හොඳ පිට මත හොඳ පිට තියලා උරහිස මූට්ටු කරගන්න ඕනි ලයිනින් එකේ සහ මැටීරියල් දෙකේ. අඟල් භාගයේ මැහුම් වාසියට මූට්ටු කරගන්න. සාය කොටස් හතරෙම පළල පැත්ත මැෂින් එකේ නූලක් ඇදලා රැලි කරගන්න ඕනේ එක පැත්තක් පමණක්. ලයිනින් සාය කොටස් දෙකේ සහ මැටීරියල් සාය කොටස් දෙකේ. ඊළඟට උරපටිය සඳහා අඟල් 1.5ක් හෝ 2ක් පළල අඟල් 15ත් 20ත් අතර දිග පටි දෙකක් ගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ විදිහට පටිය හරි මැදින් දෙකට නමන්න. හරි මැදින් දෙකට නමන්න හෝ අයන් කරලා ගන්නකො. ඊට පස්සේ මැද නැම්මට දෙපැත්තේ රෙදි කොටස් දෙක මේ විදිහට නමලා තනි පටියක් විදිහට හදා ගන්න ඕනි. පටියේ එක පැත්තක් මෙන්න මේ විදිහට අඟල් කාලක් ඇතුළට නමලා මහ ගන්න ඕනි පිනිෂ් වෙන විදිහට. පටිය මෙතනින් මහලා අවසන් කරන්නේ නැතුව ආපහු අනිත් පැත්තටත් මහලා අවසන් කරගන්න. එතකොට ෆිනිෂ් එක හොඳයි. බ්ලොක් එක අරගෙන මම මාක් කරගන්නවා අපේ පටිය ඇල්ලෙන්න ඕනි තැන. අපි බ්ලොක් එක හදා ගන්නකොට මම කියලා දුන්නා පටිය ඇල්ලෙන්න ඕනි කොතනද කියලා. එතන මම මේ විදිහට ලකුණු කරගෙන එතනට තමයි පටිය අල්ලගන්නේ. පටියේ මං කන ඔයගලන්ට එක පැත්තක් ෆිනිෂ් කරගන්න කියලා. ෆිනිෂ් නොවන පැත්ත තියෙනවා නම් ඒ පැත්ත තමයි ඇඳුම් පැත්තට ඇල්ලෙන්න ඕනි. පටි දෙකම ඒ විදිහට අල්ලගන්න.
කඳ කොටස සඳහා සාය කොටස අල්ලගන්න ඕනි. මම මේ විදිහට හරි මැදට කට් මාක් එකක් දාගන්නවා කඳ කොටසේ. එතකොට ඔයගොල්ලන් සාය කොටසත් රැලි කරන්න කලින් සාය කොටස හරි මැදට කට් මාක් එකක් දාගන්න. එතකොට අපිට දෙපැත්තට ලස්සනට බැලන්ස් කරලා රැලි ටික අල්ලගන්න පුළුවන්. මැටීරියල් එකේ සාය කොටස මැටීරියල් එකේ කඳ කොටසටත් ලයිනින් එකේ සාය කොටස ලයිනින් එකේ කඳ කොටසටත් අල්ලගන්න ඕනි. හොඳ පිට මත හොඳ පිට තියලා කට් මාක් එකට කට් මාක් එක තියලා පින් එකක් ගහගෙන දෙපැත්තේ රැලි ටික හදාගෙන පින්ස් ටිකක් ගහගන්න. ඊට පස්සේ අඟල් භාගයේම හැම වාසියට මහගන්න. ලයිනින් කොටසෙත් මේ විදිහටම කරගන්න ඕනි. මේකේ අපි ෂිපර් එක අල්ලන්නේ උරහිස රහිත පැත්ත. උරහිස පැත්ත නෙමෙයි අනිත් පැත්ත. මම මේ පැත්තේ අංශයේ ඇතුළට අඟල් 3 කාලක් ලකුණු කරනවා. අංශයේ ඉඳලා අඟල් 3 කාලක් ඇතුළට ලකුණු කරගන්නවා. ඉනෙන් පහළට අඟල් දෙකක් දෙකමාරක් වගේ යනකම් මම ෂිපර් එක පහළට අල්ලා ගන්නවා. මේකේ අපි ෂිපර් එක අල්ලගන්නේ අන්තිමේට. නමුත්තර ලකුණු කරලා තියාගත්තොත් ලේසියි. මේ පැත්තේ අංශයේ දෙපැත්තම අඟල් 3 කාල ලකුණු කරලා තියාගන්න. අපිට අඟල් භාගයට අල්ලනවා නම් ලකුණු කරන්න අවශ්‍ය නැහැ. අපි කෙලින්ම මේ ප්‍රමාණයට තියලානේ ෂිපර් එක අල්ලන්නේ. අද අපි අඟල් 3 කාලයට ලකුණු කරන නිසා තමයි මම ඇතුළට 3 කාලක් ලකුණු කරගත්තේ. මේ ඇඳුමේදී අපි අඟල් එක පමණ බුරුලක් විතරක් දුන්න නිසා ඔයගොල්ලෝ ඕපන් එකක් දාගන්න ඕනේ. එක්ක ෂිපර් එකක් අල්ලන්න පුළුවන් නැත්නම් බොත්තම් අල්ලන්න පුළුවන්. ඔයාලට මේකේ සයිඩ් එකට විතරක් නෙමෙයි ඕනේ නම් පිටිපස පළුවේ මැදට උනත් ඕපන් එකක් තියාගන්න පුළුවන්. මේ ඇඳුම මම තවත් ලස්සන කරගන්න උරහිස තියෙන පැත්තට මෙන්න මේ කොටසට ෆ්‍රිල් එකක් අල්ලා ගන්නවා. ඒකට මම මෙතන තියෙන දිග ප්‍රමාණය මැන ගන්නවා. මෙතන තියෙන දිග වගේ දෙගුණයක් දිග රෙදි කොටසක් මම ගන්නවා. උස ඔයගොල්ලන්ට අඟල් 3මාරක් 4ක් වගේ ගන්න පුළුවන්. රෙදි කොටස මම දෙකට නමාගෙන තියෙනවා. නැම්ම පැත්ත නෙමෙයි අනිත් පැත්තේ මම මේ විදිහට ෂේප් එකක් ඇඳ ගන්නවා. මෙතන මම කට් මාක් එකක් දාගන්නවා. අනිත් පැත්ත ඔයගොල්ලන් පොඩිවට නමලා මහ ගන්න ඕනි. මේ කර්ව් ෂේප් එකක් තියෙන නිසා අපිට එකවර නමලා මහන්න බෑ. අඟල් කාලක් නමලා මහලා නැවත අඟල් කාලක් නමලා මහන්න ඕනි. ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති නම් ලස්සන කරගන්න රේන්දයක් උනත් අල්ලන්න පුළුවන්. ඇඳුමට ඇල්ලන පැත්ත ඔයගොල්ලන් ඕලොක් කරගන්න ඕනි. ඕලොක් කරගෙන මැෂින් එකේ නූලක් දුවවලා රැලි කරගන්න. මෙතන මම උරහිස කෙළවරේ ඉඳලා අඟලක් පමණ ඇතුළට ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන මම මේ කෙලින්ම මේ විදිහට පහළට රේඛාවක් ඇඳ ගන්නවා. මේ පැත්තේ ලකුණු ප්‍රමාණය මැනලා අනිත් පැත්තෙත් ලකුණු කරගෙන මම පහළට රේඛාවක් ඇඳ ගන්නවා.
ෆ්‍රිල් කොටසේ හොඳ පිට ඇඳුමේ හොඳ පිට මත මේ විදිහට තියාගන්න ඕනේ. ඊට පස්සේ අපේ උරහිස මූට්ටුව තියෙනවනේ. දන්නේ උරහිස මූට්ටුවට තියාගන්න ඕනේ ඔයගොල්ලන්ගේ හරියමද මං කියන්නේ කට් මාක් එකක් දාගන්න කියලා. ඒ කට් මාක් එක තියලා පින් එකක් ගහගන්න. ඊට පස්සේ දෙපැත්තේ රැලි කරගත්ත කොටස් රැලි ටික ලස්සනට බැලන්ස් කරලා හදාගෙන මහගන්න. ඊට පස්සේ අපි ඇඳුමේ හොඳ පිට මතට ලයිනින් එකේ හොඳ පිට තියෙන විදිහට තියාගෙන කරවට මහගන්න ඕනි. හරි. උරහිසේ මැහුම්වාසිය මෙතන දෙපැත්තට හරවලා ගන්න. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට උරහිස් මෝට්ටුව දෙපැත්තට දිග ඇරලා හදා ගන්නත් පුළුවන්. එතන අපිට ඝනකම අඩු කරගන්න. ඒ කියන්නේ අපේ මැහුම්වාසිය හතරම එකම පැත්තකට ගන්න බෑ. එතන අපිට ගුලියක් වගේ හිටිනවා. මෙතනින් අඟල් දෙකක් විතර ඉඩ තියලා තමයි ඔයගොල්ලන් කර මහගන්න ඕනේ. දෙපැත්තෙන්ම අඟල් දෙකක් පමණ ඉඩ තියලා අඟල් භාගයේ මැහුම් වාසියට කර මහගන්න ඕනේ. අඟල් භාගයේ මැහුම් වාසිය ඔයගොල්ලන්ට දැන් කීපයකින් මාක් කරගන්න පුළුවන්. එතන අපි අඟල් දෙකක ප්‍රමාණයක් ඉතිරි කරන්න කියලා කියන්නේ අපිට ෂිපර් එක මහගත්තට පස්සේ ටික ෆිනිෂ් කරගන්න පුළුවන්. කර මහලා කට් මාක් දාගන්න ඕනි නූල කැපෙන්නේ නැති වෙන්න. කට් මාක් එක නූල ළඟටම දාගන්න කැපෙන්නේ නැති වෙන විදිහට. හරියට කට් මාක් කැපුණේ නැති වුනහම තමයි ඔයගොල්ලන් හොඳ පිට හරවුවට පස්සේ කරවට රැලි වැටලා තියෙන්නේ. ඊට පස්සේ අපි කිහිලි කට මහගමු. මහලා මේ විදිහටම කට් මාක් දාගන්න ඕනි. ඇඳුමේ ප්‍රිල් කොටස ඇල්ලෙන්නේ නැති වෙන විදිහට ප්‍රිල් කොටස මෙන්න මේ විදිහට ඇතුළට කරගන්න. ඇතුළට කරගෙන ඔයගොල්ලන්ගේ ලයිනින් එකේ උරහිස මූට්ටුවට මැටීරියල් එකේ උරහිස මූට්ටුව තියලා පින්ස් ගහගෙන වටේටම පින් ටිකක් ගහගෙන ඔයගොල්ලන්ට පුළුවන් අඟල් භාගයේ මැහුම් වාසියට කිහිලි කට මහන්න.
කේලකට සඳහාත් කට් මාක් දාගත්තට පස්සේ අපි මේක හොඳ පිටපැත්තට හරව ගන්න ඕනේ. බලන්නකෝ මම හොඳ පිටපැත්තට හරව ගන්න විදිහ. මේ විදිහට ඔයගොල්ලන්ට එක පැත්තකින් මෙන්න මේ විදිහට ඇදලා හොඳ පිටපැත්තට හරව ගන්න පුළුවන්. මේක ඉතින් පොඩ්ඩක් හිමීට ඉවසීමෙන් කරන්න ඕනේ. මොකද අර පොඩි බබාලගේ ඇඳුම් වල උරහිස් බලල අඩුයිනේ. ඒක නිසා හිමීට ඉවසීමෙන් මේක එළියට ඇදලා ගන්න ඕනේ. හොඳ පිටපැත්තට අරගෙන ඔයගොල්ලන් මේක හොඳට අයන් කරගන්න ඕනි. අපේ කරවට කේලි වටේම හොඳට අයන් වෙන්න ඕනි. ඉස්සෙල්ලා අතින් හදාගෙන ඊට පස්සේ හොඳට අයන කරගන්න. ඊට පස්සේ අපි ෂිපර් එක අල්ලගමු. ඉන්විසිබල් ෂිපර් එකක් තමයි මම අරගෙන තියෙන්නේ. පන්තියේ ගොඩක් ළමයි මහලා එවන ඇඳුම් වල ෂිපර් එක ගොඩාක් එළියට පේනවා. ඒ කියන්නේ ෂිපර් එකේ දෙපැත්තේ ගොඩාක් එළියට පේනවා. එහෙම මහන්න බෑ. අපි ෂිපර් එකක් ඇල්ලුවේ නැහැ වගේ පේන තමයි ෂිපර් එක ඔයාලට පුළුවන් ෂිපර් එක මෙන්න මේ විදිහට දෙති ටික ඈත් වෙන විදිහට මේ අයනෙන් අයන් කරලා ගන්න. ඩොමෙස්ටික් මැෂින් වල මහන අය ඔයගොල්ලන්ගේ මැෂින් එකට එන ෂිපර් පුට් එක පාවිච්චි කරන්න ඕනි. ජුකි මැෂින් එකේ මහන අය වන් සයිඩ් ෂිපර් පුට් එක හෝ ඉන්විසිබල් ෂිපර් පුට් එක අනිවාර්යයෙන්ම ගන්න ඕනි. එහෙම නැතුව අපිට ෂිපර් එකක් නීට් එකට අල්ලගන්න අමාරුයි. ෂිපර් එක ඇත්තටම අයන් කරලා ගන්න ඕනේ නැහැ. මම මේ කියන්නේ ෂිපර් එක තාම මහන්න බැරි අයට. ඒ කියන්නේ ෂිපර් එක ගොඩක් ඈතින් මහන අයට තමා මේ කියන්නේ ඒගොල්ලන්ට මේ හුරු වෙනකම් මේ විදිහට අයන් කරලා ගන්න. ෂිපර් එක මහන අංශය පැත්තේ ලයිනින් කොටස මෙන්න මේ විදිහට ඇතුල් පැත්තට හරව ගන්න ඕනේ. දෙපැත්තෙම ලයිනින් කොටස ඇතුළට අයින් කරගන්න. අපි ෂිපර් එක අල්ලන්නේ මුලින් මැටීරියල් එකේ පමණයි. ෂිපර් එක මම මේ විදිහට පහළට ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන එක පැත්තක් මම මේ විදිහට එකපාරක් අනිත් පැත්තට හරවලා පින්ස් ගහගන්නවා. පින්ස් ගහගන්නකොට ෂිපර් එකේ උඩ තියෙන ඉටි කොටස උඩට යන විදිහට තියලා පින්ස් ගහගන්න ඕනි. මේ පැත්තත් එහෙමයි එකපාරක් අනිත් පැත්තට හරවලා උඩ ඉටි කොටස උඩට යන විදිහට තියාගෙන පින්ස් ගහගන්න ඕනේ. ඔයගොල්ලන් පින්ස් ගහගන්නකොට අපි අඟල් 3 කාල ලකුණු කරා නම් එතනට තියලා තමයි පින්ස් ගහගන්නේ. ෂිපර් එක මහනකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි උස කොට යන එක. ඒකට ඔයගොල්ලන්ට මෙහෙම කරන්න පුළුවන්. ඔයගොල්ලන් ඉස්සෙල්ලා මේ මැෂින් එකේ නූල් බුරුලෙන් මහන්න. මහලා වහලා බලන්න හරියට ගානට තියනවාද කියලා. ඊට පස්සේ සාමාන්‍ය මැස්මෙන් මහන්න. මේ තියෙන වන් සයිඩ් ෂිපර් පුට් එක මේක දාලා තමයි මම ෂිපර් එක මහගන්න යන්නේ. ඔයගොල්ලන්ට මේ වම දකුණ දෙකම නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. එකක් තිබ්බොත් ඔයගොල්ලන්ට එකක් උඩ ඉඳන් පහළටත් අනිත් එක පහළ ඉඳන් උඩටත් මහගන්න පුළුවන්. නමුත් මේ ෆුට් එච්චර ගණන් නැහැ. පුළුවන් අය දෙකම ගන්න. බැරි අය එකක් අරගෙන උඩ ඉඳන් පහළටත් පහළ ඉඳන් උඩටත් මහගන්න පුළුවන්.
මුලින් මම ටැග් කරන්නේ නැතුව මහන්නේ මම නූල බුරුලෙන් මහලා ඉන්නවා මුලින්. ඔයගලන්ට එහෙම පුරුදු වුණාම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නූල ටිකක් බුරුලෙන් මහගන්න ටැග් කරන්නේ නැතුව මහලා බලන්න වහලා ඉන මෝට්ටුවට ඉන මෝට්ටුව සහ උඩ කෙළවර ගානට තියනවද කියලා. මොකද දැන් ඔයගලන් සාමාන්‍ය මැස්මෙන් මහලා වැරදුනොත් එහෙම ඔයගලන්ට ගලවන්න ගියාම ඇඳුම මහන එකත් එපා වෙනවා මෙහෙමුත් එපා වෙනවානේ. එතකොට අපිට නූල බුරුලෙන් මහලා තිබුණොත් අපිට ටක් ගාලා ගලවලා ටැග් කරලත් නැහැ ටක් ගාලා ගලවලා අයින් කරලා ආයෙ නීට් හදා ගන්න පුළුවන්. කොතනද උස කොට ගිය එක බලලා හදා ගන්න. ඉනේ ඉඳන් පහළට අඟල් 2.5ක් මම ලකුණු කරගත්තේ නම් එතනට විතරයි මම ෂිපර් එක මහගන්නේ. ෂිපර් එක වහගද්දී මෙන්න මේක එකපාරක් මෙන්න මේ පැත්තට හරවා ගන්න. එහෙම හරවන්න නැතුව මහන්න ගිහිල්ලා ෂිපර් එක වැරදිලා කියලා ගලව ඉන්න එපා. එකපාරක් හරවලා ගන්න. හරි. මට දැන් මෙතන ගානට එනවා. ඉනත් ගානට තියෙනවා. දැන් මම සාමාන්‍යයෙන් මට මේ මහම ගැලවිලා මගේ නූල් බුරුලෙන් මහප එක. දැන් මගේ ගානට තියෙන නිසා මම සාමාන්‍ය මැස්මෙන් මහනවා. දැන් ඔයාලට පුළුවන් මහන්න පටන් ගන්න ටැග් කරගෙනම මහලා අවසන් කරන තැන අනිවාර්යයෙන්ම ටැග් කරගන්න ඕනේ. නැත්තම් මහුම් ලිහෙන්න බලනවා. දැන් ඔයාලා ලයිනින් කොටස උඩට අරගෙන කරේ ඉතිරි ටික ෆිනිෂ් කරගන්න ඕනේ. අපි කරේ අඟල් 2ක් පමණ ඉතිරි කරගත්තනේ ෂිපර් එක අල්ල ගන්න ඕනේ නිසා. කර මහගත්තට පස්සේ ෂිපර් එකේ උඩ වැඩි කොටස කපලා දාන්න. ඊට අමතරව ඔයගොල්ලන් ලයිනින් එක මෙන්න මේ විදිහට තියාගෙන ෂිපර් එක මහපු තැනට වෙනකන් ලයිනින් කොටසත් පහලට මහ ගන්න ඕනි. ෂිපර් එක මහගත්ත කොටස දක්වා පමණක්. දෙපැත්තම ඔයගොල්ලන් මේ විදිහට මහ ගන්න ඕනි. මෙතන මම මේ කට් මාක් දාන්නේ කරේ අර අපි ඉතුරු අඟල් 2 ප්‍රමාණය තියෙනවා නම් අන්නේ අතර මෙතන කට් මාක් 2ක් විතර දාගන්න. ඒ කොටස මහගත්තට පස්සේ ලයිනින් කොටස ඇතුල් පැත්තට දාගන්න ඕනි. බලන්නකෝ ඒ විදිහට මැහුවට පස්සේ අපි ෂිපර් එක වැහුවට පස්සේ ඇතුල් පැත්තෙනුත් ලස්සනට නීට් එකට තියෙනවා. අපි දැන් අංශය මහමු. මුලින්ම අපි බලමු
ස්ට්‍රිපර් එක අල්ලපු පැත්තේ සාය කොටස කොහොමද යට මහගන්නේ කියලා මෙන්න මේ විදිහට මැටීරියල් එක මම මේ සාය කොටස මේ පැත්තට ගන්නවා. අරගෙන අපි ස්ට්‍රිපර් එක මහලා නවත්තපු තැන තියෙනවනේ දන්න එතන ඉඳලා පහලට ඒ කොටස මහ ගන්න ඕනි. ඊට පස්සේ ලයිනින් කොටස වෙනම මහන්න ඕනේ. ලයිනින් එකේ සාය කොටස් දෙක මෙන්න මේ විදිහට අල්ලලා පහලට මහ ගන්න ඕනේ. අපි ස්ට්‍රිපර් එක මහලා නවත්තපු තැනින් පහලට. අනිත් පැත්තේ අංශත් අපි මේ විදිහටම තමයි මහගන්නේ. මෙන්න මේ විදිහට මම මැටීරියල් එකේ අංශයේ පැත්ත මේ විදිහට උඩට ගන්නවා. මේ විදිහට අංශය මහ ගන්න ඕනේ. ලයිනින් එකේ අංශය වෙනමත් මැටීරියල් එකේ අංශය වෙනමත් තමයි එතකොට මැහෙන්නේ. එතකොට අපිට පුළුවන් කන පිට හැරෙව්වට පස්සෙත් ඇඳුම මැහුම් වාසි නොපෙනෙන විදිහට තියාගන්න. දෙපැත්තෙම අංශය මහලා සාය කොටසේ වාටිය නමලා මහ ගන්න ඕනි. එතකොට ලයිනින් එකේ සාය කොටස ඔයගලන්ට පොඩිවට නමලා මහ ගන්නත් පුළුවන්. නැත්නම් ඕලොක් කරලා ගන්නත් පුළුවන්. ඕලොක් මැෂින් එකක් නැති අය නමලා මහලා ගන්න.